ප්‍රകൃතිය පාලනය කරන්න පුළුවන් ප්‍රමුඛ ඉන්ද්‍රියක් තමයි කට කියලා කියන්නේ. දැන් මේක මෙහෙම බැලුවොත් ඔය ළඟ ඉන්න කෙනාට කියන්නකො තෝ පොඩ්ඩක් අහකට බල කියලා. මොකද වෙන්නේ? මේ වචනේ තියෙන සංවර අසංවර භාවය හරි වැදගත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් වන ද්වේෂය පාලනය කරන්න. ඔය මම මේවා කිව්වට කරන්නේ නැහැ. ළඟ ඉන්න කෙනාට කිව්වොත් එහෙම ඔයා පොඩ්ඩක් අහකට වෙන්න, තෝ පොඩ්ඩක් අහකට පළ කියලා කිව්වොත් මොකද වෙන්නේ? වචනේ බලපානව නේද? මොකේද? පැහැදිලිද මම මේ කියන කාරණේ? පින්නතුනේ හරියට වචනේ පරිස්සම් කරන්න. අනෙකට ආමන්ත්‍රණය කරනකොට, අනෙකට කතා කරනකොට වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ වැඩක් තියෙනවා. වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි පින්නතුනේ වචනෙන් කුසල් කරන්න පුළුවන්. කවදාවත් ඔය ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න වචනය පාවිච්චි කරන්න එපා.